හංගිනවා නම් හරියට පින් සිද්ධ වෙනවා බං. නිකවඩයි කියලා හිතපන්. නිකන් ඉද්දි උඹලා කල්පනා කරන කුණුහරුප කොට බලපන්. නෑ ඔළුවට එන ජරා සිතුවිලි කොට බලපන්. එක්ක මොකෙක් හරි මතක් කළා එක්ක තරහක් යනවා. එක්ක මොකෙක් හරි මතක් කළා සතුටක් එනවා. ඒ දෙකම කර්මයනේ බං. සිතුවිලිනේ. එක්ක කාට හරි අරු මට මෙහෙම වෙන්නා. ඌ මොකද්ද උට ගහන්න ඕන උට බයින්න ඕන අර කමන මැසේජ් දාලා තිබා. ඒ අර දැන් කොහෙද දන්නේ ඉන්නේ මොනවද දන්නේ එයා ගන්න පන්තිද දන්නේ ඉන්නේ කාලක් දන්නේ. බලපන් හිතන සිතුවිලි කොට ඇතුලේ එන ඔක්කොම හේනම එක්ක සතුටක් එක්ක දුකක් එක්ක තරහක් නැත්තම් ආතල. ඔය ඔක්කොම හිතුවිලිනේ බං. හිතපන් දැන් පාඩමට අවබෝධන දෙනවා කියන්නේ භාවනා කරහා සමානයි ඈ. ඇයි එකම අරමුණකනේ ඉන්නේ. පින් සිද්ධ වෙනවා අම්මට සිර වෙන්නේ. ඔව්. ඇයි දැන් සාමාන්‍ය භාවනා කරනදිත් අපි කරන්නේ මොකද්ද? අපිට වටපිටාව ඇහෙන දෙයක් ගැන මොකක් කරේ අවධානය තියෙන එක තැනක ફોකස් කරනවා කියන්නේ ඒක භාවනාවක් තමයි. ඉතින් මේකත් යකෝ මරුනේ. අය පින් සිද්ධ කරන්න අමුතුවෙන් දේවල් කරන්නේ හිත ඇති මේකට අහන් ඉඳා. කුණු වරප හිතන්නේ නැතු. හරි. නැත්තම් කුණු වරපෝනේ ඔලුවට එන්නේ. කක් හරි එකක් එනවා. කීයද? 5 බෙදීම